අනෝෂාගේ කැවිලි හරීම රසයි ඒ වගේම කිව්වා උයලා ගෙදර ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දේ අම්මලා අපිත් එක්ක තමයි අලුත් තමයි මේව ඕඩර් කරලා තිබුණේ. ඊට පස්සේ වේවැල් වලින් හදපු බාස්කට් ගෙනාවා. ඉතින් මම බුලත් නම් මෙහින් ඕඩර් කරේ. අම්මයි තාත්තයි අපි ඔක්කොමලත් එක්ක දැන් අලුත් අවුරුද්දට ලෑස්ති වෙන්න තමයි මේ හදන්නේ. අන්න කොකිස් තියන්න. ඔයාගේ අලුත් අවුරුද්දනේ. I want to so I'm gonna what one is mine? ඒ දේවල් ආසාවෙන් කරනවා. මේ හැම දෙයකම පොඩි පොඩි සම්බන්ධතා තියෙනවා. ඉතින් පුංචි ඒඩ්‍රියන් ඔයා මේ දකින ඇහෙන හැම හොඳ දේම ඔයාගේ පුංචි ලෝකේ ආලෝකමත් වෙන්න පිටිව Because I need to get able to ඉතින් ඊට පස්සේ මේ තමයි අපේ ඩිනර් ස්ප්‍රෙඩ් එක ලෑම් ඊට පස්සේ මාළු බැදලා පොල්සම් Hello, welcome to Pavani and Fam YouTube channel. ඉතින් අද වීඩියෝ එකෙත් අපි ගේන්නේ අප්‍රේල් මාසේ තවත් එක සතියක් ගැන. මේ මාර්තු මාසේ වුණාට මගේ vlogs ටිකක් පරක්කුයි. ඉතින් අප්‍රේල් එනවා කියන්නේ අලුත් අවුරුද්දේ සුවඳ ලංකාවේ සංස්කෘතික ට්‍රැඩිෂනල් දේවල් අපිට කියන්නේ නැතුව හිතට එන මාසයක් තමයි. අපි ලෝකෙ කොහේ කොතන හිටියත් අපි ඒ දේවල් එක්ක හරිම ආදරෙන් බැඳලා ඉන්නවා. ඉතින් අවුරුද්දට ඉස්සෙල්ලා අවුරුද්ද දවසට ඉස්සරින්දා මට අපිට හදාගන්න බැරි කැවිලි ටික මම ඕඩර් කරා අනෝෂාගෙන්. ඔයාලා ඕක්ලන්ඩ් ඉන්නවනම් අනෝෂාගේ කැවිලි හරීම රසයි ඒ වගේම පිරිසිදුයි පිළිවෙල. මට එයාගේ කෑම හරියට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ආස්මීහෙම ලංකාවේ රසමයි හරිම පිරිසිදුයි ඒ වගේම පිළිවෙලයි. ඊට පස්සේ මේක ඉරිදා දවසක් අවුරුද්දට කලින් අපි තාත්තවයි අම්මවයි එක්කගෙන ටවුපු මාකට් ප්ලේස් එකට ගියා. ටවුපු මාකට් එක කියන්නේ හැම ඉරිදම තියෙන එකක්. ඉතින් හැම සිටි එකේ වගේම වීකෙන්ඩ් එකේ මෙහෙත් ටවුපු මාකට් එක හරිම පොපියුලර්. ඒක නිකන් හරියට කට්ටිය ගිහලා එන්ජොයි කරනවා. ඊට පස්සේ අපි ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා මමයි අම්මයි ඉව්වා. උයලා ගෙදර වැඩ ටිකක් තිබුණා. පොඩ්ඩක් දූවිලි තියෙන දේවල් අයින් කරලා ඉතින් අපි ලංකාවේ කරන රිචුවල්ස්ම මෙහෙ කරන්න try කරා. මොනවාද ගෙදර තියෙන දේවල් ක්ලීන් කරලා ඊට පස්සේ දූවිලි තියෙන ඒවා පිහලා. ඉතින් වෙනදට වඩා ටිකක් විශේෂ විදියට තමයි මේ දේවල් කරන්නේ. මොකද අවුරුදු ෆීලිං එකත් එක්ක නිසා. ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දේ අම්මලා අපිත් එක්ක තමයි අලුත් අවුරුද්ද සමරන්නේ. ඉතින් අලුත් අවුරුද්ද වගේ තමයි මේ කාලේ හැමදාම අම්මලා ළඟ ඉන්නේ හින්දා. ඊට අමතරව කැවිලි විදියට අපි කොකිස් ගෙදර හැදුවා අම්මත් ඉන්න හින්දා. ඉතින් මේ අලුත් අවුරුද්ද දවසේ උදේ ඔය අම්මලා ගෙනාපු අවුට්ෆිට් මේවා ඕඩර් කරලා තිබුණේ බ්ලෂ් කියලා පේජ් එකකින්. මේ අවුට්ෆිට්ස් හරීම ලස්සනයි. ඒ වගේම ලිනන් මැටීරියල් එකකින්. ඔයාලා සර්ච් කරලා බලන්න බ්ලෂ් කියලා පේජ් එකකින් තමයි මේවා ඕඩර් කරලා තිබුණේ. ඊට පස්සේ ඉතින් මං හිතුවා මේ පාර ගනුදෙනු කරනකොට ගිය අවුරුද්දේ වගේම එන්වලොප්ස් යූස් කරලා දෙන එක හොඳයි කියලා. ඉතින් ওই විදියට තමයි ගනුදෙනු කරන වැඩවලට අපි ලෑස්ති උනේ.
ලංකාවෙන් දුර හිටියත් අපි අලුත් අවුරුද්ද ඒ විදියටම සමරන්න උත්සාහ කරනවා. අම්මලා ගෙනාව පන් වට්ටි ඊට අමතරව හස්බන්ඩ් ලංකාවේ ඉඳලා එනකොට එයත් වේවැල් වලින් හදපු බාස්කට් ගෙනාවා. ඉතින් මම බුලත් නම් මෙහින් ඕඩර් කරේ. අම්මයි තාත්තයි අපි ඔක්කොමලත් එක්ක දැන් අලුත් අවුරුද්දට ලෑස්ති වෙන්න තමයි මේ හදන්නේ. ඉන්න කොකිස් තියන්න ඔයාගේ අලුත් අවුරුද්දනේ එකක්. I want to no, I'm gonna hand out. I'm gonna hand out these thingies. What do you think called? Which one is mine? මේ පුංචි පුංචි දේවල් එක්ක හිතට දැනෙන හැඟීම කොච්චරද කියලා කියන්න බෑ. ඒක දැනෙන්නම ඕන. ඉස්සර අපේ ගෙදරත් කිරි උතුරන වැඩේ කරන්නේ අපේ තාත්තා තමයි. ඒවට අවශ්‍ය දේවල් හදාගෙන ලස්සනට ලිප හදලා ඒ දේවල් කරන්නේ තාත්තා. ඉතින් අද තාත්තා අපේ ගෙදර ඇවිල්ලා ඒ දේවල් ආසාවෙන් කරනවා. මේ හැම දෙයකම පොඩි පොඩි සම්බන්ධතා තියෙනවා. ඉතින් අපි හැමෝගෙම ජීවිතේ හොයන සැනසීමත් එක්ක හැමෝම ප්‍රාර්ථනා කරන සතුටත් එක්ක කිරියෙන් පැණියෙන් උතුරන සුබම සුබ අලුත් අවුරුද්දක් ඔයාලා හැමෝටම. මේ 2026 අපි පුංචි ඒඩ්‍රියන් එක්ක සපරපු තවත් එක අවුරුද්දක්. ඔයා ටිකක් ලොකු වෙලා මේ දේවල් බලනකොට ඔයාටත් ආස හිතෙයි. ඉතින් කිරි ඉතිරලා අනුභව කාලේ එනකන් අපි ලස්සනට මේසෙ ලෑස්ති කරා. අපි ඔක්කොම එකතු වෙලා ඉතින් අම්මා කිරිබත් එක හදනවා. ඔය විදියට තමයි අවුරුද්දේ දවස වැඩ ටික හිමීට උනේ. මට මතක ඇති කාලේ ඉඳලම තාත්තා තමයි කිරිබත් ඩියුටි එක කරන්නේ. තාත්තා තමයි ලස්සනට පිගානකට කිරිබත් ටික හදන්නේ. ඉතින් මේ අවුරුද්දෙත් අපේ තාත්තා තමයි ඒ ඩියුටි එක කරන්න ලෑස්ති උනේ. මට තියෙන ෆීලිං එක කොච්චරද කියලා කියන්න බෑ. මගේ නංගි තමයි මේ පාරත් අවුරුද්දට අඩු මං ඉස්සෙල්ලා කිව්වා වගේ. ඒත් මං හිතනවා අයත් ඉක්මනටම අපිත් එක්ක මේ දේවල් සෙලිබ්‍රේට් කරන්න ඒවි කියලා. ওই විදියට ටිකෙන් ටික දැන් මේ අවුරුද්ද සම්බරන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. හැම දෙයකම අග්‍ර කොටස බුදුන්ට පූජා කරලා අපි මේ අලුත් අවුරුද්ද සුබ නැකතින් පටන් ගන්න තමයි හදන්නේ. ඉතින් මුල්ම කොටස බුදුන්ට පූජා කරලා මේ පුංචි ඒඩ්‍රියන් අතින් අපි එයාටත් මේ සම්ප්‍රදාය මොකක්ද කියලා පොඩියට හරි තේරුම් කරන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් පුංචි ඒඩ්‍රියන් ඔයා මේ දකින ඇහෙන හැම හොඳ දේම ඔයාගේ පුංචි ලෝකේ ආලෝකමත් වෙන්න පිටිවහලක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. හැම දෙයකම හොඳම හරිය ඔයා වෙනුවෙන් තමයි පුතේ. ඉතින් හැම දෙයකින්ම යහපත් දේ ඉගෙනගෙන මේ සංස්කෘතියෙන් පුළුවන් තරම් උකහා ගන්න කියලා අපි ඔයාට කියනවා.
යන්න පුතේ ළඟට. අතාතර මුලින්ද අතාතර දෙන්න. Beetle. අත් දෙකෙම දෙන්න. දෙකෙන් මෙහෙම අල්ලලා අත් දෙකෙන්ම දෙන්න. උද්දිකාර Avocado, I mean, you cultivate by able to convert much and something done with mama. You too? ඕකම දෙන්න. මෙහෙම මේ සයිඩ් හා. God bless you. වැඩියෙන් ලැබේවා. මේක හරිම අමුතු ෆීලිං එකක්. අම්මල ගොඩාක් දුර ඉඳලා අපේ ගෙදර ඇවිල්ලා අපි හැමෝමත් එක්ක එකතු වෙලා ලස්සනට අලුත් අවුරුද්ද සමරනවා. නංගිත් එයාට පුළුවන් විදියට අපිත් එක්ක වීඩියෝ කෝල් එකකින් හරි ඉන්නවා. ඊට අමතරව ඒඩ්‍රියන්ට මේ වෙන්න මොනවද කියලා ප්‍රශ්න ගොඩාලියක්. ඉතින් ඔයාලට තමයි පුතේ මේ වැඩියෙන් අවුරුද්ද අපි ගෙවන්නේ. අතමසේ ගැලෙවෙන එක කලවල බලන්න එපායි. ඔහු තියහද පුතා කවරේ දාලා එලිලොපේ දාලා අවුරුද්දට හම්බෙච්ච එකනේ. ආතම එක කී අවුරුද්ද එකක් තියෙනවලු. ඔව්. මම අර පෙන්නු පුතා. ලංකාවේ නෑකම් ගියාට අපි මෙහි යන්නේ අපේ ළඟම යාළුවෙක්ගේ ගෙවල් වල තමයි. ඒ චාරිත්‍රෙදිත් අපි අලුතෙන් හදපු ඒවා එයාලට දෙනවා. එයාලා අලුතෙන් හදපු කැවිලි අපිට දෙනවා. ওই විදියට තමයි. ඊට පස්සේ අපි ඩිනර් එක ලෑස්ති කරා. හස්බන්ඩ් ලෑම් කරි එකක් හැදුවා. ඉතින් ඊට අමතරව අපි කට්ටියත් එක්ක හවස ගොඩාක් එන්ජොයි කරපු ටයිම් එකක් තමයි මේ. ඒඩ්‍රියන්ගේ හුරතල් වැඩ බල අත්තම්මයි සීයයි හරිම සතුටෙන් එයාත් එක්ක time එක spend කරා. ඉතින් ඊට පස්සේ මේ තමයි අපේ ඩිනර් ස්ප්‍රෙඩ් එක. ලෑම් ඊට පස්සේ මාළු බැදලා පොල් සම්බල් එක සුදුපත්. ඉතින් හරිම රසයි. අපි ආසාවෙන් අම්මයි තාත්තයි වෙනුවෙන් තමයි මේ දේවල් හැදුවේ. ඔය විදියට තමයි අලුත් අවුරුද්ද ගෙවුනේ. අවුරුද්ද කියන්නේ තව එක දවසක්. හැබැයි අවුරුද්දම අලුත් අවුරුද්දක් කරගන්න වගකීම තියෙන්නේ අපිට. Stay tuned with us. We are Pavani and Fam. ඉතින් පුංචි ඒඩ්‍රියන් මේ හැම මතකයක්ම ඔයාගේ අනාගතයට.